අපිට සිත් උපදින්නේ මෙන්න මෙහෙමයි අම්මා. මේ බලන්න. මගේ අත දිහා බලගන්න. මෙන්න එක සිතක්. ඉපදිලා මැරෙනවා. ඊළඟ සිත උපදිනවා මැරෙනවා. ඊළඟ සිත උපදිනවා මැරෙනවා. ඊළඟ සිත උපදිනවා මැරෙනවා. උපදිනවා මැරෙනවා. මෙහෙම දිගට උපදිනවා. අපේ පළවෙනි හිත මේ ජීවිතේ ප්‍රතිසන්දි හිත. අන්තිම හිත චුති හිත. ප්‍රතිසන්දි සිතේ ඉඳලා චුති හිත දක්වා සෑම වෙලාවකම සිත් උපදිනවා මැරෙනවා. උපදිනවා මැරෙනවා. උපදිනවා මැරෙනවා. උපදිනවා මැරෙනවා. උපදිනවා මැරෙනවා. උපදිනවා මැරෙනවා. මෙහෙම උපදින සෑම සිතක්ම උපද්දවන්නේ මං නෙමෙයි. දෙයයන් වහන්සේ නෙවෙයි. කවුද? පෙර සිත මගින් අනන්තර ප්‍රත්‍යයෙන් දෙක උපද්දනවා. දෙක මගින් අනන්තර ප්‍රත්‍යයෙන් තුන්වෙනි සිත. තුන්වෙනි එක මගින් අනන්තර ප්‍රත්‍යයෙන් හතරවෙනි. හතරවෙනි එක මගින් පස්වෙනි එක. අනන්තර ප්‍රත්‍යයේ උපකාරයෙන් උදව්වෙන් උපදිනවා විනා මේ එක සිතක්වත් කියන්නේ මම උපද්දනවා නෙමෙයි. දෙවියන් වහන්සේ මවනවා. දැන් බලන්න වෙන ආගම් වලට තියන හූ තියන්න පුළුවන් නේ. ඇයි? වෙන ආගම් වල හිතන්නේ මොකද්ද? ඕ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබ වහන්සේට සියල්ල කළ හැක්කේය. ඔබ වහන්සේ මාගේ මැවුම් කරුවා නම් වනසේක. මට රූප පෙනෙන්නේ කවුද? මට රූප පෙනෙන්නේ දෙවියන් වහන්සේ පෙන්වීමෙන්ය. මට සද්ද අසන්නේ දෙවියන් වහන්සේය. ආමේන්. කෝදෙන්. බොනිකර දරුවා. මම ආගම් වලට අපහාස කරනවා නෙමෙයි. සත්‍යම කතාව මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියනවා ඒක මටවත් කරන්න බෑ. දෙවියන් වහන්සේ කොහොම කරන්නද? ඒක මට කරන්නත් බෑ. කවුද මේක කරන්නේ? පුද්ගලයෙක් නෑ, සත්වයෙක් නෑ. පෙර සිත ඊළඟ සිත උපදිනවා. ඊළඟ සිත ඊළඟ සිත උපදිනවා. ඊළඟ සිත ඊළඟ සිත